පාපන්දුවට සහ මීගම ප්‍රදේශයට ඉතාම සුවිශේෂී දවසක්. මේ FIFA Arena කියන මේ කුඩා පාපන්දු පිටි ව්‍යාපෘතිය මීට වසරකට කලින් පාපන්දු සම්මේලන සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ විසින් ලෝකෙට අඳුනා දුන් ඉතාම විශේෂ ව්‍යාපෘතියක්. අපිට FIFA ආයතනයෙන් ලබා දුන්නා මෙවැනි ව්‍යාපෘති දෙකක්. එකක් අපි මේ ප්‍රදේශයට මේගම ප්‍රදේශයට අපි ලබා දීලා තියෙනවා. අනිත් එක කොළඹ කෝට්ටේ ප්‍රදේශයේදී ඉදිකිරීම සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ලෝක පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාගේ පාසල් දරුවන් කුඩා දරුවන් අතර දැනට තියෙන දැවැන්ත ප්‍රශ්නයක් තමයි මත්ද්‍රව්‍ය. මේ මත්ද්‍රව්‍ය ලෝක පුරාම ව්‍යාප්ත වෙලා යන බැවින් සහ නිරෝගීමත් ඊළඟ පරම්පරාව හදා ගැනීම සඳහා FIFA ආයතනය ඉදිරිපත් වුණා. ඕනෑම දරුවෙක් දවසක විනාඩි 60ක් ක්‍රියාශීලීව ක්‍රියා කරේ නැත්නම් ඒ දරුවන්ගේ මොළයේ වර්ධනය, කායික වර්ධනය සහ අනිකුත් වර්ධනය වලට බාධාවක් ඇති වෙන බව. මේ ව්‍යාපෘතිය තුළින් මේ ප්‍රදේශයේ ඉන්න ළමයින්ට අවස්ථාවක් හදනවා වගේම ජාත්‍යන්තර තලයට ජාතික කණ්ඩායම් වලට ඉස්සරහට යන්නත් අවස්ථාවක් හම්බ වෙනවා. නිරෝගීමත් සහ විනයානුකූල ළමයි පරපුරක් අපිට හදාගන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. ඒ වගේම තමයි මේ ව්‍යාපෘතිය මීගම ප්‍රදේශයේදී මෙතනින් නවතින්නේ නැහැ. අපි දැනටමත් මේ ක්‍රීඩාංගණය ජාත්‍යන්තර තලයේ 20000ක් 25000ක් ප්‍රේක්ෂකයන් එන්න පුළුවන් ජාත්‍යන්තර තල ලෝක මට්ටමේ ක්‍රීඩාංගණයක් අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයක් ඉදිරි කිරීමට දැනට අපි සාකච්ඡා බොහෝ දුරට අවසන් වෙලා තියෙනවා. ක්‍රීඩාව කියන දේ අද අපිට නැතුවම බැරි දෙයක්. පුංචි දරුවගේ ඉඳලා වැඩිමහල්ලා දක්වාම මේ ක්‍රීඩාව කියන දේ අත්‍යවශ්‍ය දෙයක්. ලෝකෙ ගත්තත් එහෙමයි. කොතන කවුරු කොහොම හිටියත් ක්‍රීඩාව කියන එක අපේ මේ මනුස්ස ජීවිතේට මේ මනුෂ්‍ය ශරීරයට අත්‍යවශ්‍යම දෙයක්. මොකද අපි දන්නවා විශේෂයෙන් අපිට ශාරීරිකව මානසිකව ඒ වගේ මේ වර්ධනයට එහෙම නැත්නම් අපේ පුංචි කාලේ ඉඳන් අපි පුංචි දරුවන්ගේ බුද්ධි වර්ධනයට මේ හැම දෙයකටම ක්‍රියාකාරීත්වයේ ශාරීරික ක්‍රියාකාරීත්වයක් යම්කිසි ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි. ඉතින් ඒ සඳහා තමයි අපිට මේ ක්‍රීඩාව කියන දේ. ඒ අතරිනුත් ගත්තාම අපිට ලෝකේ ඕනෑ තරම් ක්‍රීඩා තියෙනවා. අපේ මේ ශරීරය, මනස, කය වෙහෙසවල අපිට ශාරීරිකව ක්‍රියාවේ යෙදෙන්න. ඉතින් ඒ අතරිනුත් ගත්තාම පාපන්දුව කියන්නේ මම හිතන්නේ අපි ගත්තොත් ලෝකයේම ජනප්‍රියම ක්‍රීඩාව අද දිනේ අපි මේ තැබූ මුල්ගල් පිට අපේ අනාගතයේ ක්‍රීඩක තරු මීගම්පුරෙන් බිහි කරන්න අවස්ථාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ සඳහා මැදිහත් වූ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිතුමා ඇතුළු සියලුම විධායක මණ්ඩලයටත් මා මගේ ගෞරවය ආදරණීය ස්තුතිය පුද කරනවා. අපි එකම රටක් වෙනුවෙන් එකට වැඩ කරනවා.